මුලින්ම දවසක් ඇතුළත ඔයාට කැමති කොයින්ස් 5ක් ඔයා සිලෙක්ට් කරගන්න ඕන. බිට්කොයින් වෙන්න පුළුවන්, එතීරියම් වෙන්න පුළුවන්, සොලානා, XRP, ADA ඕන කැමති කොයින්ස් 5ක් තෝරගන්න පුළුවන්. ඒ තෝරගත්ත කොයින්ස් වලට සපෝට් රෙසිස්ටන්ස් ඔයා මාක් කරනවා, ට්‍රෙන්ඩ් ලයින් මාක් කරනවා, ෆිබොනාචි මාක් කරනවා. ටෝටල් කීයද? 15ක් ගන්න. දවසට ඔයා ඩ්‍රෝවින් 15ක් කරලා ප්‍රැක්ටිස් වෙනවා. මේ 15 කරලා මේකේ ගන්න ඕන ස්ක්‍රීන්ෂොට් 15ක් අරගෙන ගෲප් එකට දාන්න ඕන. සපෝට් ටීම් එකේ ඉන්නවා. ඒ හැමෝම එකතු වෙලා මොකද කරන්නේ? ඔයාලගේ ගෲප් එකට දාන හැම ස්ක්‍රීන්ෂොට් එකක්ම එකින් එක චෙක් කරලා බලනවා කොතනද ඔයාට වැරදිලා තියෙන්නේ, මොනවද ඔයාගෙන් වෙලා තියෙන අඩුපාඩු. හැම දෙයකටම ඔයාව කන්ටැක්ට් කරගෙන ඔයාට වැරදිච්ච තැන පැහැදිලි කරලා දීලා ඒක හරියට කරන්න ඔයාට එතනින් එහාට කියලා දෙන්න පුළුවන්. ඇයි මෙහෙම කරන්න කියන හේතුව මොකද්ද දැන්? දැන් මට තිබ්බනේ ඉතින් ඔයාට මේ ටික කතා කරපු ටික ළමයි ලබන සතියේනකොට ප්‍රැක්ටිස් කරන් එන්න කියලා ඔයාට කියලා යවන්න තිබ්බනේ. එහෙම නොකරයි මෙහෙම දවසක් ඇතුළත අනිවාර්යෙන් මේච්චර ප්‍රමාණයක් ඔයා වැඩ කරනකොට ඔයාට ෆික්ස් කවුන්ට් එකක් දෙන්නේ නැහැ. ෆික්ස් වැඩ ප්‍රමාණයක් කරවන්නේ ඇයි? ඔයා මේක ඇතුළතදී කරන්න ඕන දේ තමයි මොකද්ද? ට්‍රේඩින් කරන මේ ෆීල්ඩ් එක සම්බන්ධව ඉගෙන ගන්නකොට ඔයා කරන්න ඕන දේ ඔයා පුළුවන් තරම් ඔයාගේ නොලෙජ් එක දියුණු කරගන්න, නොලෙජ් එක එකතු කරගන්නවා, මහන්සි වෙන්න ඕන. හැබැයි කොච්චර නොලෙජ් එක පස්සේ ඔයා දිව්වත් වැඩක් නැහැ. ඒ එකතු කරගන්න නොලෙජ් එක මොනව කරන්නේ නැත්නම්ද? ප්‍රැක්ටිස් කරලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔයාගේ ගොඩනගා ගන්නේ නැත්නම් ඒ කිසිම දෙයකින් ප්‍රයෝජනක් ඔයාලට ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම සමහර තැන්වලදී මේ කරන ඩ්‍රෝවින්ස් වරදින්න පුළුවන්. ඒතර ඒ වරදින්නේ ඇයි? ඔය කියන දේවල් ගැන හොඳ එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගොඩනගා ගන්න පුළුවන් මේ සතිය ඇතුළත හරියට වැඩ ටික ඔයා කරුවා. ඒතර ඔයාලා හැම කෙනෙක්වම දවසින් දවස ගයිඩ් කරනවා. මෙන්න මේ ළමයා මෙන්න මෙච්චර ගාණක් මෙන්න මේ දවසේ ඩ්‍රෝවින් කරලා දාලා තිනවා. මේ ළමයා මෙච්චර ගාලා තිනවා කියලා මට ලබන සතිය උදේ වෙනකොට රිපෝට් එකක් අතර හම්බ වෙනවා. සම්පූර්ණ මොනිටරින් සිස්ටම් එකක් එක්ක යන වැඩක්. ඊක්වෙස්ට් එකේ තියෙන විශේෂත්වය තමයි එන්නේ ළමයි හැම ළමෙක් වෙන්නේ බලාපොරොත්තුවක් ඇතුවනේ. මේකේ මොකක් හරි මැච් එකක් ගහන්න පුළුවන් කියන එක අපේ වචනෙන් කිව්වා. ඒතර අන්නේ මැච් එක ගහ ගන්න හැම ළමයෙකුටම පුළුවන් වෙන විදිහේ ප්‍රොසීඩියර් එකක් තමයි මේක ඇතුළේ අපි හදලා තියෙන්නේ.